Hello guys, welcome back to my YouTube channel Moments with Haruni. ඔන්න ඉතින් ඔයාලා හැමෝම වගේ ආස කරන යුනිවර්සිටි vlog එකක් තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. අද අපිව කැම්පස් එකෙන් වර්ක්ෂොප් එකකට එක්කයි යනවා ළමයි. මොනා කරන්නත් කලින් ඉතින් බඩ පුරවගෙන ඉන්න එපයි. ඉතින් මම මේ කරන්නේ බඩට මොනා හරි දාගෙන ඉන්න එක. දැන් දෝ ළමයි එන්නේ good morning. ඉතින් ළමයි මෙන්න මේ බස් එකේ තමයි අද අපි එහෙට යන්නේ. එන්නක යන්න මාත් එක්ක. හරි. ළමයි hina වෙන්නේ ඊට පස්සේ කියන්න පාවේ. වර්ක්ෂොප් එකකට යනවා කියලා කිව්වට මට කියන්න බැරි වුණානේ ඔයගොල්ලන්ට අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් ළමයි අපි යන්නේ කොළඹ ජාතික පුස්තකාලයට. අද අපි ඉන්නේ ජාතික පුස්තකාලය කොළඹ. බලන්නකෝ ඉතින් මගේ යාළුවෝ ටික ලස්සනට පේලියට යන විදිය. ඉතින් ළමයි අපිට හෝල් එක ඇතුළට යන්න කලින් අත්සන් කරන්න එහෙමත් තිබුණා. ඉතින් අපි මේ පොලිම හැදිලා ඉන්නේ ඒ නිසා. මම ඉතින් පොඩි වටයක් එහෙම දාලා බැලුව මොනවද තියෙන පොත් කියලා. जन पुस्तकालय, अध्ययन पुस्तकालय, विशेष पुस्तकालय, जातिक पुस्तकालय, අපිට එහෙම සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබ්බ ළමයි. අපි ඉතින් ඒක දෙනකම් බලාගෙනම තමයි හිටියේ. සේවා මණ්ඩලයට දෙහිවින් ස්තුතියි. අවසානයේ ප්‍රාර්ථනා කරනවා ශිවාච සුන්දරාච භෞතිකී ජීවන යාත්‍රා යහපත් නිම්න සුන්දර වේවා ඔබේ ජීවන යාත්‍රා. ඉතින් ළමයි ඔන්න එහෙනම් වර්ක්ෂොප් එකත් කොහොම හරි ඉවරුණා. අපි බලමුකෝ මගේ යාළුවා මොනවද වර්ක්ෂොප් එක ගැන කියන්නේ කියලා. හර්ෂෝයා අද දේශනය ගැන මොකද හිතන්නේ? කවින් ආද දේශනය ගැන මට පොඩි වොයිස් එකක් දෙන්න බෑ. නිදි සහ කම්මැලි. ඕනේ ඩිස්ලයින් වලට ධනංජය ආද දේශනය ගැන මොකද හිතන්නේ? මහේෂ් ආද දේශනය ගැන මොකද හිතන්නේ? හොඳයි සුපිරියා. දේශන් එන්නකෝ ඔයාද දේශනය ගැන මොකද හිතන්නේ? ඔන්න දැන් ඉතින් වර්ක්ෂොප් එකත් ඉවර වෙලා අපි ආයෙත් කැම්පස් එකට යන්න තමයි හදන්නේ.
ඔන්න ඉතින් අපි කැම්පස් එකට එනකොටත් සින්දු කියලා නටලා පොඩි ෆන් එකක් එහෙම අරගෙන කැම්පස් එකට ආව ළමයි. එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි ළමයි. See you in the next video. Bye bye.